කම්මැලි වෙලාවට හැමදාම ගාන ගේම්යක් වෙනුවට ටික මොලේ කල්පනා කරලා ගන්න පුළුවන් ගේම්යක් තමයි මේ ඩෙඩ් බයි AI කියන්නේ. ඒක මේ නිකම්ම නිකන් ගේම්යක් නෙමෙයි, මේකේ අපිව ජජ් කරන්නේ AI ජජ් කෙනෙක්. වැඩේ වෙන්නේ මෙහෙමයි, වාට දෙනවා කිසිම ගැටලුවක් නැති ඩේන්ජරස් සීන් එකක්. ඒකෙන් ඒ සීන් එකෙන් වා බේරෙන හැටි AI එකට අපි කියන්න ඕනේ. කිව්වම තමයි අපි දෙන සොලියුෂන් එක ලොජික්ද නැත්නම් පට්ටපල් බොරුවක්ද මෝඩ වැඩක්ද කියලා AI තීරණය කරලා කියනවා අපි මරණ මේ සීන් එකේදී අපි කරන වැඩේ මරණද කියලා. දැන් මෙතන දීලා තියෙන සොලියුෂන් සිනාරියෝ එක තමයි අපි දැන් ඉන්නේ ගිලෙන නැවක. දැන් නැව ගිලිගිලි තියෙන්නේ, අපි මොනවද කරන්න කියලා තමයි අහන්නේ. අපි හොඳට හිතලා කල්පනා කරලා බලලා උත්තරයක් දුන්නොත් ඒක ජජ් කරන වැඩේ AIට බාරයි. මම මෙතනදී දැන් දෙන්නම් යාලා ලයිෆ් ජැකට් කියලා. ලයිෆ් ජැකට් එකක් දාලා බේරෙන්න පුළුවන්ද කියලා බලමු. අපි දැන් ටයිප් කරන්න තියෙන්නේ ලයිෆ් ජැකට් කියලා. ඊට පස්සේ AI පටන් ගන්නවා අපි ජජ් කරන්න. ජජ් කරලා අපි ෆේට් එක ෆීල් කරලාම ඉවරයි. දැන් අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ අපි දුන්න සොලියුෂන් එක මේ සිනාරියෝ එකට ගැලපෙනවද නැද්ද කියලා. දැන් කියනවා යා ලයිෆ් ජැකට්. ඊට පස්සේ ඉතින් යා නොට් කරලා කියන මේ සීන් එකේදී ලයිෆ් ජැකට් එකක් දාලා වීරෙන්න බැරි ඉති පුළුවන් විදිය ගිලිල්ලක් නෙමෙයි. මේ ගිලින ගිලිල්ලට ලයිෆ් ජැකට් එකක් දාලා හරියන්නේ නැහැ. ඩෙඩ්ම තමයි. thunder did not survive. ඒක තමයි යාගේ මේ ජජ් එක තුර මේ සිනාරියෝ එකේදී ලයිෆ් ජැකට් දාලා හරියන්නේ නැහැ. අපි වෙන එකක් try කරලා බලමු. මොකක්ද වෙන්නේ කියලා. අර සිනාරියෝ එකට ගිහිල්ලා ඒක තමයි gravity starts increasing steadily. එන්නේ ගුරුත්වාකර්ෂණය දැන් අපි ඉන්න තැන ඉන්න වැඩි වෙන්න පටන් ගන්නවා. උඩ පැන්නම බිම් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන් හින්දා. දැන් අපි උඩ පැන්න බැරි වෙන්න තරමටම ගුරුත්වාකර්ෂණය වැඩි වෙනවා කියලා හිතමු. වැඩිලා අපි ඇම්බර්ලා යන්න කලින් මොකද්ද කරන්න පුළුවන්? මට මෙලා හිතා ගන්න බැහැ. මම දැන් මේ වීඩියෝ එක දෙන්න මම දැන්ට දාන්නම් අපි පොළොවේ නිදා ගන්නවා කියලා දීකා වෙලා sleep on the ground. පොළොව දිගා වෙලා මේ සීන් එකෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා අපි බලමු. මම දැන් ජජ් කරනවා අපේ උත්තරේ. ජජ් කරලා දැන් මේ හදනවා අපි මේෙන් ගැලවෙනවද නැද්ද කියලා. බලමු මොකද දෙන උත්තරේ කියලා. Sleep on the ground.